Audio Jungle. Audio Jungle. ආයිබෝන් කියලා පිළිගන්නවා ප්‍රසාද් මිනිපුර YouTube channel එකට ඔයාලා හැමෝම. සුතක් කමික් ජම්යොන්සෝ එහෙමත් නැත්නම් ආදායම් සහතිකය. කොරියාවේ ඉන්න බොහෝ දෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙන සහතිකයක්. ගොඩක් වෙලාවට වීසා මාරු කරද්දී එහෙම නැත්නම් වීසා දීර්ඝ කරද්දී මේ ડોකියුමන්ට් එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ සුතක් කමික් ජම්යොන්සෝ එක ලේසියෙන්ම හෝම් ටැක්ස් වෙබ්සයිට් එක හරහා කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඉස්සර වෙලාවම බ්‍රවුසර් එකක් හරහා මෙන්න මේ විදියට හෝම් ටැක්ස් කියලා ටයිප් කරලා සර්ච් කරගමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හෝම් ටැක්ස් ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදියට. ඉතින් මෙතන දකුණු පැත්තේ තියෙනවා ලොගින් කියලා. මම යනවා මේ වෙබ්සයිට් එකට ලොගින් වෙන්න. ඊට පස්සේ ඔයාලට පේන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ තියෙනවා ලොගින් අනේ හොන්ගයිප් ඉන්ජන්සෝ තංග්‍රොක් කියලා. මෙතන මැද තියෙන හොන්ගයිප් කියන තැන ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්න. ඉතින් මම මේ වෙලාවේ රෙජිස්ටර් වෙන්න යන්නේ නැහැ. මොකද මම මීට කලින් මේ රෙජිස්ට්‍රේෂන් එක ගැන එහෙම නැත්නම් හොන්ගයිප් වෙන එක ගැන වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ ලින්ක් එක ක්ලික් කරලා අදාළ වීඩියෝස් බලලා නිවැරදිව රෙජිස්ටර් වෙන්න. ඉතින් ඔයාලට මෙතන ලොගින් වෙන්න ඔප්ෂන් 5ක් දීලා තියෙනවා. ඉතින් ඒ පහෙන් ලේසිම ක්‍රමය තමයි කන්ෆියුන් එන්ජින් කියලා කියන්නේ. ඉතින් මම මෙතන කන්ෆියුන් එන්ජින් කියන තැන ක්ලික් කරලා ඉස්සරහට යනවා. මේ විසාඩ් එකේ දකුණු පැත්තෙන් පෙන්නනවා ඉන්ජන්සෝ ලබා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් වල ලෝගෝ ටික. මේ ලෝගෝස් වලින් ඔයාලගේ ළඟ තියෙන ඉන්ජන්සෝ එකට අදාළ ලෝගෝ එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ලොගින් වෙන්න. ඉතින් මේ ගැන ඔයාලට ලොකු දැනුමක් නැත්නම් ඉන්ජන්සෝ එකක් කොහොමද ලබා ගන්න කියලා මම වීඩියෝස් කරලා තියෙනවා. කකා එන්ජින් එක, පාස් එන්ජින් එක, නෙව එන්ජින් එක වගේ ඒවා මම මගේ YouTube channel එකේ කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳවත් links description එකේ දාලා තියෙනවා. ඒවා බලන්න. ඒ විදිහට ඉන්ජන්සෝ එක අරගෙන මෙතනින් login වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කකාව එන්ජින් එක පාවිච්චි කරන නිසා මම කකාව කියන තැන ක්ලික් කරලා දකුණු පැත්තෙන් තියෙන විස්තර ටික ෆිල් කරගන්නවා. නම, බර්ත්ඩේ එක සහ ෆෝන් නම්බර් එක දීලා චොන්ජි තොන්ගි කියන තැන ටික එක දාලා එන්ජින් යොජොන් කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා මේ එන්ජින් එක වන්රියෝ කරන්න. ඉතින් ඔයාලට තියෙන්නේ අදාළ පාස්වර්ඩ් දීලා කකාව එක හරහා එන්ජින් එක කරන එක. ඉතින් මම කකාව එන්ජින්සෝ එක ලබා ගන්න අවස්ථාවේදී මේ හැම දේ ගැනම කියා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලන්න. ඉතින් මම මෙතන එන්ජින් වන්රියෝ කරලා ඉස්සරහට යනවා. හරි, අපි දැන් හෝම් ටැක්ස් ඇප් එකට ලොගින් වෙලා අවසానයි. ලොගින් වුණාට පස්සේ ඉන්ටර්ෆේස් එක පේන්නේ මෙන්න මේ විදියට. මෙතන තියෙනවා දෙවනියට ජංමයොන් තංග්‍රොක් සින්ජොම් කියලා ටැබ් එකක්. අන්න එතන ක්ලික් කරන්න. මෙතන චක්සි පල්ග ජම්මයොන් කියන තැන යටතේ තියෙනවා යටින් සුතක් කමික් ජම්මයොන් කියලා. අන්න එතන ක්ලික් කරගන්න. ඊට පස්සේන ඉන්ටර්ෆේස් එකේදී ඔයාලගේ තොරතුරු ටිකක් තියෙනවා ෆිල් කරගන්න. මේ ටික නිවැරදිව ෆිල් කරගෙන ඉස්සරහට යන්න. උඩින් ඔයාලගේ පෞද්ගලික තොරතුරු ටිකක් සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා සින්ජොම් නෙයොග් කියලා. අන්න එතන ඔයාලගේ තොරතුරු ටිකක් තියෙනවා ෆිල් කරගන්න. මෙතන පල්ගප් යොහොන් කියන තැන ඔයාලා ඉංග්‍රීසි වලින් ඉඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් කොරියන් වලින් ඉඳ ගන්න ඕනේ කියලා හරියට ටික එක දාගන්න. ඉතින් ගොඩක් වෙලාවට හංගල් ජංමයොන් එකක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඒකින්ද හංගල් කියලා දාගන්න. ඊට පස්සේ යටින් තියෙනවා කාසි ගිගන් කියලා. කාසි ගිගන් කියන තැන ඔයාලට අවශ්‍ය වෙන අවුරුදු ගාන සඳහන් කරන්න මොන අවුරුද්ද ඉඳන් මොන අවුරුද්ද වෙනකන්ද කියලා. මම මෙතන එක අවුරුද්දක විතරක් ඕනේ හින්දා 2023 කියලා දාලා තියෙනවා. ඉතින් ඊට පහලින් තියෙනවා ඔයාලා මේ ડોකියුමන්ට් එක සියලුම නියෝජිතයන්ට පෙන්වන ආකාරයට හදාගන්නද එහෙම නැත්නම් ඔයාලා එක ආයතනයකට විතරක් හදාගන්නවද කියලා. ඉතින් මේ ටික එක අවශ්‍ය නම් දාගන්න, අවශ්‍ය නැත්නම් නොදා හිටියයි කියලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ යටින් තියෙනවා සුතක් පාල්සෙම් චෝ කියලා. එනද කියන්නේ ඔයාලගේ කම්පැනි නේම් එක සහ කම්පැනි නම්බර් එක, රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මේ ડોකියුමන්ට් එකේ සඳහන් කරන්නද කියලා. ඉතින් මේකෙත් ඔයාලා ඒක දැම්ම කියලා ගැටලුවක් නැහැ, නොදැම්ම කියලා ගැටලුවකුත් නැහැ. අවශ්‍ය නම් දාගන්න පුළුවන් කොංගි කරලා. එහෙම නැත්නම් පී කොංගි කරත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ යටින් තියෙනවා සයන්යොන්දෝ කියලා. එතන දාගන්න කංගොන්සෝ චෙජුල් යොන් කියන තැන ක්ලික් කරගන්න.
ඒ කියන්නේ රාජ්‍ය ආයතනයකට දෙන ඩොකියුමන්ට් එකක් විදියට ලබා ගන්න. ඊළඟට තියෙනවා චෙජුල් චෝ කියලා. එතනත් කන්ගොන් සෝ කියන තැන කරගන්න. ඊට පස්සේ යටින් තියෙනවා සුරයම් පම්පොප් කියලා. එතන ජුසෝ එක ඔයාලා කැමති නම් කොංගි කරන්න, පී කොංගි කරයි කියලා ගැටලුවක් නැහැ. එතන මේ දෙකම ඔයාලා කැමති විදියට දාගන්න. ඒ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න තමයි මේ ටික්ස් දෙක දීලා තියෙන්නේ. ඊට පස්සේ යටින් තියෙනවා සුරයම් පම්පොප් කියලා. එතන ඔයාලා මේ ඩොකියුමන්ට් එක මොන විදියට ලබා ගන්න කියලා ටික එක දාන්න තියෙන්නේ. එතන පළවෙනිම එකේ තියෙනවා ඉන්ටර්නෙට් පල්ගප් කියන තැන ටික එක දාගන්න. ඊට පස්සේ යටින් තියෙනවා කොපි කීයක් ඕනද කියලා මෙතන අවශ්‍ය කොපි ප්‍රමාණය සඳහන් කරලා සින්ජුම් හගි කරාට පස්සේ ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ එන මේ විසාඩයත් ඕකේ කරලා නැවත එන විසාඩයත් ඕකේ කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලා ලබාගත් ඩොකියුමන්ට් එකේ විස්තර ගොඩක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙතන ගියාට පස්සේ අන්තිමට තියෙනවා සුරයම් පම්පොප් කියන තැන යටින් තියෙනවා චුල්රයොක් කියලා. අන්න එතන ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විසාඩයත් ඕකේ කරාට පස්සේ සුතක් කමික් ජම්යොන්සෝ එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩ තියෙනවා අයිකන් එකක්. ඒ අකුර තියෙන අයිකන් එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට print preview එකක් බලා ගන්න පුළුවන්. මේ print preview එකේ දකුණු පැත්තෙන් තියෙනවා destination කියලා. අන්න එතන ක්ලික් කරලා save as pdf කියලා දෙන්න. එහෙම දීලා ඔයාලා කම්පියුටරේ ඔයාලට ඕන තැනක මේක සේව් කරගන්න පුළුවන්. හරි එහෙනම් එන්නේ මේ විදිහට තමයි මේ සුතක් කමික් ජම්යොන්සෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝස් අපේ YouTube channel එක පුරාවටම තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ට share කරලා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු මේ බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා.